ඔයත් හිතන් ඉන්නේ AI වලින් කරන්න පුළුවන් chat කරන එකයි photo generate කරන එකයි විතරයි කියලාද? එහෙමනම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ස්මාර්ට්ෆෝන් එකක් භාවිත කරන ඔයා දැනගත යුතුම සුපිරි AI tools 10ක් ගැන අද කතා කරමු. මේ වීඩියෝ එක නොබලා 2026න් පස්සේ නම් ෆෝන් භාවිත කරන්න එපා. එහෙම වුණොත් ඔයා ඉන්නේ තවමත් ගල් යුගයේ. ඔයත් කැමතිද කිසිම මුදලක් ගෙවන්නේ නැතුව ඉන්ටර්නෙට් ඩේටා නැතුව හොර රහසේ AI භාවිතා කරන්න? බොහෝ දෙනෙක් හිතන්නේ AI යූස් කරන්න නම් අනිවාර්යයෙන්ම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕන කියලා. නමුත් Pocket Pal AI හරහා ඔයාලට පුළුවන් 100% ඔෆ්ලයින් ඉන්ටර්නෙට් නැතුව AI යූස් කරන්න. chat කරන්න, assignment ලියන්න, code ලියන්න උනත් පුළුවන්. මේකේ තියෙන ලොකුම වාසිය තමයි privacy එක. ඔයාගේ කිසිම personal data එකක්, chat එකක් online cloud service වලට යන්නේ නැහැ. ඔක්කොම process වෙන්නේ ඔයාගේ smartphone එකේ ඇතුලේ විතරයි. ඔයාලට පුළුවන් Play Store එක හරහා Pocket Pal AI app එක download කරගන්න. app එක open කළාම ඔයාට මෙන්න මේ විදිහට පාවිච්චි කරන්න මොකටද කියලා අහනවා. ඔයාට අවශ්‍යතාවය අනුව මේ option වලින් එකක් select කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ගැලපෙන AI model එක recommend කරනවා. download දීලා download කරගන්න පුළුවන්. එච්චරයි කරන්න තියෙන්නේ. දැන් ඔයා mobile data wifi off කරලා බලන්න කිසිම ලිමිට් එකක් නැතුව completely free offline chat කරන්න පුළුවන්. අපේ ළඟ සමහර අයගේ මතකයේ විදිහට ඉතිරි වෙලා තියෙන්නේ පරණ ෆොටෝස් විතරයි. ඔන්න දැන් පුළුවන් AI හරහා ඕනෙම ෆොටෝ එකකට පණ දෙන්න. ඒ විතරක් නෙවෙයි සිංහල කතා කරන රියලිස්ටික් වීඩියෝ එකක් කරන්න පුළුවන්. කොහොමද ළමයි? මම තවමත් ජීවමානයි. මම මැරිලා නෑ. ඔයා පළවෙනිටම වෙබ් බ්‍රවුසර් එකට ඇවිල්ලා Google Flow කියලා සර්ච් කරගෙන Flow වෙබ්සයිට් එකට එන්න. ඊළඟට Google account එක select කරගෙන login වෙන්න පුළුවන්. ඔයා පළවෙනිටම මෙන්න මෙතන මේ තියෙන Nano Banana Pro කියන option එක දෙන්න. ඊළඟට මේ video කියන option එක select කරන්න. දැන් ඔයා මෙන්න මේ option එකට switch වෙන්න. ඊළඟට video එක generate කරන්න ඕනේ උඩ අතරද හරස් අතරද කියලා මෙන්න මෙතනින් select කරන්න පුළුවන්. මම හරස් අතර දෙනවා. ඊළඟට ඔයාට මෙන්න මේ option එක select කරලා Veo 3.1 Lite දෙන්න. පහළ option එකට X1 තෝරන්න. මේ ටික හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ plus icon එක දීලා gallery එකෙන් අදාළ ෆොටෝ එක තෝරගන්න. ඒ කියන්නේ ඔයාලට වීඩියෝ එකක් කරගන්න ඕනේ ෆොටෝ එක තෝරගන්න පුළුවන්. හරි දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ screen එකේ පෙන්නන මේ prompt එක මෙතනට දෙන්න. මම මේ prompt එක description එකේ දාලා තියන්නම්. ඊළඟට ඔයාලට මෙන්න මෙතනට මේ විදිහට he is clearly saying in සිංහල කියලා type කරලා එතනට ඉදිරියෙන් ෆොටෝ එකේ ඉන්න කෙනා කතා කරන්න ඕන දේවල් ඔයාලට දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මෙතනට දෙන දේ තමා මෙයා සිංහල භාෂාවෙන් වීඩියෝ එකේදී කතා කරන්නේ. කතා කරවන්න ඕන දේවල් ටික ඔයාලට මේ විදිහට සිංහල භාෂාවෙන්ම දෙන්න පුළුවන්. ඊළඟට ඔයාලට මේක send කරන එක විතරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ generate වෙන්න පටන් ගන්නවා. හරි ඔයාලට පේනවා ඇති මේක මට ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඔයාලට පේනවා ඇති වීඩියෝ එක රියලිස්ටික් විදිහට වෙනස් නොකර ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔරිජිනල් ක්වොලිටි එකෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඕනෙම ෆොටෝ එකකට පණ දෙන්න සහ සිංහල කතා කරවන්න. ඔයත් හෙව්ව නේද ඉංග්‍රීසි වීඩියෝ සිංහල භාෂාවෙන් බලන්න ක්‍රමයක්. ඔන්න දැන් භාෂාව ප්‍රශ්නයක් නෙවෙයි. දැන් ඔයාලට පුළුවන් YouTube වීඩියෝ සහ ඔයාගේ ෆෝන් එකේ තියෙන ඕනෙම භාෂාවක වීඩියෝ එකක් සිංහල භාෂාවෙන් බලන්න. ඕනෑම භාෂාවක ෆිල්ම් එකක් වුණත් සිංහල භාෂාවෙන් බලන්න පුළුවන්. ඔයා පළවෙනිටම aistudio.google.com කියන මේ වෙබ්සයිට් එකට එන්න. බය වෙන්න එපා මේකෙදි ඔයාට වීඩියෝ ජෙනරේට් කරන්නවත් අප්ලෝඩ් කරන්නවත් ලොකු වැඩ කරන්න ඕනේ නෑ. ඔයා මෙන්න මේ anti gravity agent preview දෙන්න. ඊළඟට මෙතනින් live select කරන්න. දැන් Gemini 3.5 live translate preview දෙන්න. ඊළඟට මෙන්න මෙතන මේ target language එකට ගිහිල්ලා සිංහල භාෂාව තෝරගන්න. හරි ඊළඟට ඔයාලට සිංහල භාෂාවෙන් බලන්න ඕන ඉංග්‍රීසි හෝ ඕනෙම භාෂාවක වීඩියෝ එකක් තෝරගන්න පුළුවන්. YouTube වලින් මම මෙන්න මේ වීඩියෝ එක තෝරගන්නවා. හරි දැන් ඔයා share audio from tab කියන option එක දෙන්න. එතකොට අපි play කරපු වීඩියෝ එක මෙන්න මෙතන පෙන්නනවා. ඔයාලට මේක select කරගන්න පුළුවන්. ඊළඟට share දෙන්න. ඔන්න දැන් අපිට අර ඉංග්‍රීසි වීඩියෝ එකට ගිහින් play කරන්න පුළුවන්. ඒ වගේම මම කරන වැඩවලදී මගේ සිසුන් මෙහි සහ මම කරන උපදේශනවලදී ලොව පුරා මම බොහෝ විට මිනිසුන්ගෙන් අහනවා. මට ඕන විදියට ඕන්ට දැනනවාද? අවසානයේදී ඕන් මට ඕන දේ කරනවාද? ඔයාලට පේනවා ඇති මේ ඉංග්‍රීසි වීඩියෝ එක සම්පූර්ණයෙන්ම සිංහල වීඩියෝ එකක් බවට කන්වර්ට් වෙලා තියෙනවා. ඇත්තටම මම හිතනවා මේ ෆීචර් එක අපිට ඉදිරියේදී මාරම වැදගත් වෙයි කියලා. බොහෝ දෙනෙක් AI වලින් ෆොටෝ එඩිට් කරන්න වැඩ කරගන්න unlimited tools හොයනවා. නමුත් සුපිරි free AI tool එකක් ඔයාගේ ෆෝන් එකේ සැඟවිලා තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියද? ඒ තමයි ඔයාගේ ෆෝන් එකේ තියෙන Google Photo app එක. ඉතින් මේ app එක හරහා අපිට editing වැඩ ටෝන් ගානක් කරගන්න පුළුවන්. අපි ChatGPT, Gemini වගේ AI වලට දීලා කරගත්තොත් මුළු ෆොටෝ එකම වෙනස් වෙනවා. සමහර වෙලාවට අපිද කියලා අපිට හොයාගන්නත් බෑ පස්සේ. මට අවශ්‍ය වෙනවා මෙන්න මේ ෆොටෝ එකේ quality එක වැඩි කරගන්න. ඔයාලට පේනවා ඇති මේ ෆොටෝ එකේ කිසිම quality එකක් නැහැ. අපිට පුළුවන් Google Photos වලට ගිහින් අදාළ ෆොටෝ එක
සිලෙක්ට් කරගන්න. ඊළඟට මෙන්න මේ ඔප්ෂන් එක දෙන එක විතරයි කරන්න තියෙන්නේ. එතකොට ෆොටෝ එකේ ක්වොලිටි එක වැඩි කරලා මට ෆ්‍රී ජෙනරේට් කරලා දෙනවා. ඔයාලට පේනවා ඇති ප්‍රීවිව් එක. අපිට සමහර වෙලාවට අපේ ෆොටෝස් වල තියෙන අනවශ්‍ය දේවල් ඉවත් කරගන්න ඕන අවස්ථා තියෙනවා. Google Photos හරහා ඊටාම සාර්ථකව මේ දේ කරගන්න පුළුවන්. ඔයා action tool එකට ඇවිල්ලා ඊළඟට magic eraser දෙන්න. දැන් ඔයාලට පුළුවන් ඉවත් වෙන්න ඕන ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරගන්න. මට මෙන්න මේ පාර්ට් එක රිමූව් කරගන්න ඕන නිසා මම මේක සිලෙක්ට් කරනවා. දැන් ඔයාලට erase කියන එක දෙන්න පුළුවන්. එතකොට මෙයා AI හරහා ලස්සනට රිමූව් කරලා දෙනවා. ඔයාලට පේනවා ඇති මේක සාර්ථකව කරලා දුන්නා. ඊළඟ වැදගත්ම ෆීචර් එක තමයි මේ magic move කියන්නේ. මේකෙන් ඔයාලට පුළුවන් ෆොටෝ එකේ ඉන්න කෙනාව හෝ ඔබ්ජෙක්ට් එකක් වෙනත් ස්ථානයකට move කරන්න. නැත්නම් ඒකේ size එක වෙනස් කරන්න. generative AI හරහා ඒ හිස්සුණු background එක ලස්සනට fill කරලා දෙනවා. filters add කරන තැන ඉඳලා අපි කතා කරපු AI option දක්වා tools 50කට වඩා මේ Google Photos තුල තියෙනවා. අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඔයා දන්නවද ඔයාගේ home button එකේ සැඟවිලා තියෙන සුපිරි AI tool එක ගැන? ඔයාලට පුළුවන් ඔයාගේ phone එකේ settings වලට ගිහින් circle to search කියලා search කරලා මෙන්න මේ setting එක on කරගන්න. මේ වෙද්දී අපිට යම් දෙයක් ගැන විස්තර දැනගන්න ඕනොත් අපි මොකද කරන්නේ? අදාළ දේ ස්ක්‍රීන්ෂොට් ගන්නවා, AI වලට දාලා තොරතුරු ලබා ගන්නවා. තවදුරටත් වෙන වෙන AI tools වලට image upload කර කර daily limit ඉවර වෙනකන් ඉන්න ඕනේ නෑ. ඔයා හිතන්න ඔයා ළඟ ෆොටෝ එකක් තියෙනවා. ඔයාට ඒක ගැන විස්තර දැනගන්න ඕනේ. ඔයාට පුළුවන් සරලව image එක open කරලා home button එක press කරගෙන ඉන්න. දැන් ඔයාට තොරතුරු දැනගන්න ඕනේ කොටස වටේ මෙන්න මේ විදිහට circle එකක් අදින්න. එතකොට අදාළ ෆොටෝ එක analyze කරලා AI හරහා විස්තර generate කරලා ලබා දෙනවා. ඒ වගේම පහලට આવොත් YouTube හරහා හෝ website හරහා අපිට මේක ගැන තවත් තොරතුරු විශාල ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේක ඉගෙන ගන්න ස්ටඩි කරන කෙනෙකුටත් මාරම වැදගත් වෙන ටූල් එකක්. ඔයා හිතන්න ඔයාලට විසඳ ගන්න බැරි අමාරු ගණිත ගැටලුවක් තියෙනවා. කරන්න තියෙන්නේ home button එක ක්ලික් කරගෙන ඉඳලා ඒ ප්‍රශ්නේ උඩ circle කරන එක විතරයි. ඔයාට පේනවා ඇති AI විසින් generate කරලා step by step breakdown එකම මෙතන ලස්සනට ලබා දීලා තියෙනවා. ඉතින් මම මේ කතා කරේ circle to search ගැන 105ක් පමණයි. ටොං ගානක unlimited free වැඩ මේකෙන් කරගන්න පුළුවන්. ඔයා හිතන්න ඔයාට අවශ්‍ය වෙනවා ඔයා දකින මීල් එකක් හදන ආකාරය ගැන දැනගන්න. නැත්නම් ඒකේ කැලරි ප්‍රමාණය සහ හෙල්දි පැත්ත ගැන හොයලා බලන්න. එහෙමනම් අදාළ ෆොටෝ එක උඩ සර්කල් කරලා යටින් තියෙන සර්ච් බාර් එකේ කැලරි කියලා ටයිප් කරන්න. ඔයාට පේනවා ඇති AI එක මුළු ප්ලේට් එකම ඇනලයිස් කරලා කැලරි ප්‍රමාණය මට ලබා දුන්නා. AI කිව්වහම ඔයා තවමත් හිතාගෙන ඉන්නේ ෆොටෝ අප්ලෝඩ් කරලා prompt type කර කර ඉන්න එකට කියලාද? Gemini camera sharing හරහා මේ යුගය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා. ඔයා පළවෙනිටම Gemini app එකට ඇවිත් assistant icon එක දීලා ඊළඟට camera icon එක දෙන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට Gemini AI එක්ක camera එක open වෙනවා. අපිට දැන් ඕනම දෙයක් සිංහල භාෂාවෙන් අහලා දැනගන්න පුළුවන්. Gemini වලට පුළුවන් ද මේ කැල් එකේ තියෙන මේ solar එක වගේ කොටස ගැන පැහැදිලි කරන්න? ඔයා අහන කොටසේ තියෙන්නේ auto power off කියලා. ඒ කියන්නේ කැල්කියුලේටර් එක පාවිච්චි කරන්නේ නැති වෙලාවට බැටරි අරපිරිමැචීම සඳහා තනියම ක්‍රියාවිහිරිත වෙන එකක්. මේකේ ඇත්තටම solar panel එකක් නැහැ. Gemini මේ router එකේ port දෙකෙන් මොන port එකටද අපි internet cable එක සම්බන්ධ කරන්න ඕනේ? මේකේ තියෙන කහපාට LAN port එකෙන් පුළුවන් ඔබේ පරිගණකය වගේ උපකරණයක් router එකට සම්බන්ධ කරගන්න. ඔයාලට පේනවා ඇති මෙයා මාරම ලස්සනට මේක explain කරන විදිහ. ඒ වගේම දෘශ්‍ය ආබාධිත කෙනෙකුට උනත් මේ Gemini camera sharing feature එක ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට මම කතා කරන්නේ ස්ටඩි කරන ඔයාට දවසක වැඩ විනාඩියෙන් කරන්න පුළුවන් සුපිරි AI tool එකක් ගැනයි. අපි කවුරුත් ආස නැහැ පිටු 100 ගණන් ලොකු පොත් PDF හෝ note කියව කාලය නාස්ති කරන්න. ඔන්න දැන් ඔයාට පුළුවන් ඔයාට කියවන්න අමාරු ඕනෙම note එකක් එක ක්ලික් එකකින් ලස්සන සිංහල podcast එකක් විදිහට හරව ගන්න. ඒ විතරක් නෙමෙයි ඔයාට නොතේරෙන document එකක් මේ වගේ දෙයක් තියෙනවා නම් ඔයාට සම්පූර්ණයෙන්ම upload කරලා ඒක podcast එකක් විදිහට සිංහලින් ලබා ගන්න පුළුවන්. ඒ තමයි මේ Google Gemini notebook app එක. ඔයා Play Store එකට ගිහින් Gemini notebook app එක download කරලා login වෙන්න. මේ camera icon එක දීලා ඔයාලට ඕනම වෙලාවක note එකක් එහෙම නැත්නම් පොතක page එකක් capture කරගන්න පුළුවන්. ඔයාලගේ PDF එකක් නම් තියෙන්නේ මේ create දෙන්න. ඊළඟට මෙතනින් PDF එකක්, audio එකක්, image එකක් උනත් දෙන්න පුළුවන්. මම camera එක හරහා මෙන්න මේක capture කරගන්නවා. හරි දැන් අපි ඉන්නේ chat section එකේ. මෙතන තියෙන විශේෂම දේ තමයි මේ studio tab එක. මෙතන වැඩ ගොඩක් තියෙනවා. ඔයා දීපු note එක හෝ PDF එක live podcast එකක් කරගන්න ඕන නම් ඔයාට audio overview කියන එක දෙන්න පුළුවන්. ඊළඟට ඔයාට පුළුවන් language එක සිංහල තෝරන්න. prompt එකක් දීලා generate කරන්න විතරයි තියෙන්නේ. එතකොට මෙයා අපි මේ දුන්න note එකට දාලා ලස්සන podcast එකක් හදලා දෙනවා. ඔන්න මගේ podcast එක create වුණා. මේක දිග podcast එකක්. අපි play කරලා බලමු. හරි. මේකෙදි අපිට තේරෙනවා A සහ an කියන පද දෙක
පාවිච්චි කරන එක අපි හිතනවට වඩා ගොඩක් වෙනස්. හැබැයි හරිම තර්කානුකූල දෙයක්. ඕ අනිවාර්යෙන්ම. ඔයාලට පේනවා ඇති මේක මාරම ක්‍රියේටිව් විදියට හදලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට මේක ඕනනම් ඩවුන්ලෝඩ් කරලා YouTube වීඩියෝ එකක් විදිහට වුණත් එඩිට් කරලා මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මෙතන තියෙන දෙවෙනි ෆීචර් එක තමයි මේ වීඩියෝ ඕවර්විව් කියන්නේ. අපිට පුළුවන් අපි දීපු නෝට් එකට අදාළව වීඩියෝ එකක් මේ හරහා ජෙනරේට් කරගන්න. ඒ වගේම මෙන්න මේ හරහා අපිට නෝට් එකට අදාළව ප්‍රොෆෙෂනල් ප්‍රසන්ටේෂන් ස්ලයිඩ් එකක් තප්පරෙන් හදාගන්න පුළුවන්. ඉතින් මෙතන ගොඩක් ෆීචර්ස් තියෙනවා. මේ වීඩියෝ එකෙන් කතා කරන්න ගියොත් මේක විනාඩි 15කට වඩා දික් වෙන නිසා මම ඉදිරියේදී මේ ගැන වීඩියෝ එකක් වෙනම අරගෙන එන්නම්. ඔයා හැමදාම ප්‍රෙස් කරන පවර් බටන් එක ඇතුලේ සැඟවිලා ඉන්න AI ඇසිස්ටන්ට් ගැන ඔයා දැනගෙන හිටියද? අපි මෙච්චර කල් කලේ ෆෝන් එකේ මොන හරි නොදන්න දෙයක් තිබුණොත් ස්ක්‍රීන්ෂොට් අරගෙන AI වලට දාලා අහන එක. හැබැයි අපේ ස්මාර්ට් ෆෝන් එකේම ඩිරෙක්ට් සිංහල කතා කරන රියල් ටයිම් AI ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවා. ඔයා පළවෙනිටම දැනගන්න ඕන දේ තියෙන තැනට එන්න. ඊළඟට ඔයා වගේ ෆෝන් එකේ පවර් බටන් එක තප්පර දෙකක් ප්‍රෙස් කරගෙන ඉන්න. සමහර ෆෝන් වල හෝම් බටන් එක ප්‍රෙස් කරගෙන හිටියාමත් මේ ඔප්ෂන් එක ලැබෙනවා. ඔයාට පුළුවන් මේ ස්ක්‍රීන් ෂෙයා with live දෙන්න. ඊළඟට මේ විදිහට Gemini ස්ක්‍රීන් එකට එනවා. දැන් අපිට පුළුවන් ස්ක්‍රීන් එකේ තියෙන ඕනම දෙයක් සිංහල භාෂාවෙන් අහලා දැනගන්න. Gemini මේ data roaming කියන ෆීචර් එක මොකද්ද? data roaming කියන්නේ ඔබ ඔබේ රටෙන් බැහැරව වෙනත් රටක ඉන්නකොට ඔබේ ජංගම දුරකථන ජාලය භාවිතා කරලා අන්තර්ජාලය භාවිතා කරන එකයි. මේකෙන් ලොකු ගාස්තුවක් අය වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා හිතන්න ඔයාලට මෙන්න මේ වගේ නොදන්න භාෂාවක මැසේජ් එකක් එනවා. එහෙමනම් මේක කොපි කරලා Google Translate දදා ඉන්න ඕනේ නෑ. Gemini මට ඇවිත් තියෙන last message එකේ තියෙන දේ මට තේරෙන්නේ නෑ. ඔයාලට පුළුවන් ද සිංහලින් පැහැදිලි කරන්න. මේ මගින් කියන්නේ ෆ්ලෝට් පබ් එකේ පැවැත්වෙන සජීවී සංගීත ප්‍රසංගයක් ගැනයි. ඒක අගෝස්තු 21 වෙනිදා හවස 7:30ට පටන් ගන්නවා. ඇතුළු වීම නොමිලේ වන අතර හවස 6 සිට 9 දක්වා හැපි අවර් එකක් තියෙනවා. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? මේ ටූල් ඔයාලට වැදගත් වුණාද? ඔයාලට පුළුවන් ඔයාගේ අදහස් ගැටලු පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ ඉදිරියටත් බලන්න කැමති කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙමනම් මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි.